මානේ දන්නව නේද ගමරාල කියන්නේ කවුද කියලා? කවුද ගමරාල කියන්නේ? කවුද ගමරාල කියන්නේ? ගමරාල මොකක්ද කියන්නේ? ගමරාල මොනවද වතු තියනවද? මේ ගමරාල මාමට කිව්වා ලොකු කුකුල් කොටුවක්. ඒක කොයි ලොකු වත්තක් අහේනේ. ඔන්න දැන් ගමරාල මාමා එන්නේ. අසෙනයිම වාතේ මාවී පැසෙන්නේ දුන්දෙන අලිය තුන් පන්නාහලින්නේ අනේ නරිනායිද නේද? අනේ මාම ලස්සන ළමයි ටිකක් ඉන්නවනේ. මොනේ කීකට එනවද ගලොත් කරන්නේ මොන වගේ වැඩක්ද? නරිහාම මොනවද කරන්නේ? අපිට වැඩ නේද? ඔව්. මම ඉස්කෝලේ ගියා. නරිහාම ඉස්කෝලේ ගියා. ආබිනේ පරිස්සමෙන් මේක ගිය මාසෙත් මේ තියෙන බක්කල කවුද? ගිය මාසෙත් කුකුල් කුඩුව සුද්ධ කළා. ඒක තමයි. මෙයා කොහොම හැමදාම හොඳට ඇවිල්ලා තමයි අපිට පාඩු කරලා යන්නේ. අනේ මම හරි අහිංසක සතේ කැලේ ඉන්න අහිංසකව කතා නරීලා. එතකොට අර කපුටරවටල ඉදු කැලේ ඔය නරි ඔනේ. කපුටරවටල? ඔව්. නෑ කපුටරට ඉදු කැලේ මම දුන්නා. අපි ඉගෙනගෙන තියෙන්නේ අහලා තියෙන්නේ. කපුටරවටල ඉදු කැලේ නරිය කෑවා කියලා. මම ඉතින් බබාගෙන් අහලා බලන්න මම කොච්චර හොඳයිද කියලා. හොඳයි දැන් කියමුකෝ බලන්නේ එහෙනම් තවුන්නේ ඇයි මෙහි පැවිදියයි කියලා. අනේ මාමේ ලොකු විනාශයක් වෙලා මාමට කියන්න. මොකක්ද? මාමා වතාවක් කරා නේද? ඕ අර වතාවක් කරේ? ඕ අර මෙව්වා වට්ටක්ක අන්නේ බෝල් වගේ එක. ඕ අන්න ඒක තමයි. මොකද්ද වෙලා තියෙන්නේ? විනාශය යන්නේ ආවිල්ලා. කවුද ඇවිල්ලා තියෙන්නේ? අර මෙයානේ දැන් ඉස්සල්ලා තිබුණේ මෙන්නකට හිටියා. අලි පුංචා. අන්නේ රෝල් වල තින්නේ. ඕ අර මෙන්නද? ඕ අර වැඩි තින්නේ. අර මෙහෙම යන්නේ. ඕ එයාද? ඕ අන්නේ විනාශය කාලා හේම විනාශ කරමු. මාම කියනවා ගමාමිනේ මේ කතාව ඇත්තනම් මම ඉක්මනට හේනට දුවල බලලා ඉන්නම්. හරි ඉක්මනට ගිහින්. ඕ හැබැයි මේ නරිනයිදේ විශ්වාස කරන්න එපා. අර කුකුළු ටිකක් ඉන්නවා. හරි මම බලාගන්න. මම ඒක තකා නිරුවල එන්න. මාමා නැමතන් ඉඳලා මම කුකුල්ල ටික අරගෙන යන්න. බබාලා කියන්න තමමද කුකුල්ල ටික ඔක්කොම බෑග් එකේ කරදාගෙන මම යනවා. මම කියන්නේ පා. දෙකින්ද? Mama මේ කුකුල් ටික. යන්නේ නැත්නම් ඔයා පුසි කියල අපි දෙන්න එක දාන්නේ කොබලන් ගන්නේ අපි දෙන්නේ ආවිලා ඉන්නේ අම්මෝ පුදුම බඩක් තියෙන්නේ නාන්නගේ පුසිත් තමයි මේ නෑමද යවුද නම යවුද අන්තිමට නාලා තියෙන්නේ මේ යන්න මාමෙන් කරලා යන්න ඕනේ යන්න එපා මාමට ඔයා නෑ එනම් බායි අයනවා හරිම රස වට්ටක් පිටට. උනාද මේ අලි හාම කන්නේ? වට්ටක් කන අලි හාම කියන්නේ. මොකද කාලෙකින් රස වට්ටක් ටිකක් හම්බුනේ. කොහෙන්ද දන්නවද මම මේ කෑවේ? ගමරාල වගා කරපු වට්ටක් ටික.
ගමානින් මේ බලාගත්ත හැටිද මේ මල් මේ ගමනාල මේ කුකුළු කොටු ඔක්කොම හරි කුකුළු නේ මාර කොස්තිය කියන්නේ අනන්නක බබේ ඔකේ දී මාමි කොස්තිය මාම අනේ කොස් ගානවද අමුතු කොස්තිය ගානවා නේ මම කිව්වේ ගමානින් මෙයා ආවොත් එකක් කරලා විනාශයක් කරලා ළඟට යන්න ඒ ගමනාල මහත්තයෝ කුස්සිය වැඩ දෙකේ අතම් ඒ මං ගිහින් ඔයලා මේකනේ පොඩ්ඩක් ඉන්න මම අත්ත කතා කියන්න බලින්න එපා හරිද ඇත්තම උන්නේ මේකයි මාවේ මම කියනකොට අර පැත්තට කුකුල්ල ටික ඔබ වෙලි හිටියා උන්නේ මම ආගමනන මාවේ කුකුල්ල කල්ලින් වගේ ඔබ වෙලිලා මම මෙතන දාගෙන මෙතන දාගලා අයිස්ක්‍රීම් එකක් කාන්ද දීලා ආපහු ගෙනියන්න හදියා පුස්සා මේ බලන්න කියන්නේ අනේ මාරි බඩගින්නේ ලොකුයි කියලා ලිපුන්චෝ මගේ වත්තක් අටික කෑහන් හරි හරි ඒකේ උගලේ පටන් ගබයි මොනවද මේ කියන්නේ ඉතින් ගමනාල අපි ඉස්සරහට ගමනාල දිවස්තර මේ වට්ටක් ටික ගන්න ආනෝනේ කලය ඔක්කොම නිමිතියට කලය කපලා දාලා එපිට ඉන්න තැනක් නෑ ඉතින් අපි අම්මලා තාත්තලා මාෆ් කරන්න දාලා අපි ගමනාල ගමනට ආවේ නෑනේ අපි ඉතන ගමනාල අපේ කොට ඉඳලා ඒ වතාවට බඩකට පුරා ගන්නවා දැන් නම් අපිට මේ ගම්මන් දෙනවා නරි නරි ඔව් මේ අලිපුන්ට කියන කතාව ඇත්තක් නේද මගේ දැන් මේ විදියට මට නම් තේරුම මතී ඔබේ ගීතින් બોලේ කපටි මාමේ මේකෙන් අයියලු කතේ එයාට ගොඩාක් කන්දෝනේ අපි පොඩි අපි කතාවම ඇති ඒගොල්ලන්ට කන්දෝනේ අපිට කන්දෝනේ මම කුලේ කන්දර බලන්න ඒකනේ අපේ මම තමයි කොට දෙන්නේ ඩොක්ටර් සත්තා. ඉතින් මට ගොඩාක් කෑම ගන්නවා. අර මේ කලයි කියලා කලයි කියලා අපේ හඳ මුකුත් නැහැ. ඒක නිසා තමයි අපි ගම් හොයාගන්නේ. අලිපුන්ට කතාවේ යම් කිසි ඇත්තක් තියෙනවා නේද ඉතින් ගමනාට හිතන්නේ සත්තු වගේම මිනිස්සු වගේම සත්තු අපි මේ පරිසරයේ ඉන්නවද නේද? අපිට හොයාගන්න අපේ කන්න කෑම තියෙන. ඒකෝට අලිපුන්ට කියන්නේ මේ අපි මිනිස්සු මේ වැරදි වැඩ කරලා කියලා ඉතින් ගමනාට පොඩ්ඩක් ඉඳලා මම අපි විනාශ කතාවේ ඇත්තක් තියෙනවා නේද ගමාමිනේ පොඩ්ඩක් කියලා දෙන්නකො මේ ගමරාලමකට මේවා ගැන හොඳයි එහෙනම් අපේනුත් ගර්ධක් වෙලා තියෙනවා නේද ඒ ගමාමේ තමයි ගමනාල මහත්තයෝ අපිට පොඩි වැරද්දක් වෙලා තියෙනවා මගේ පොඩි වැරද්දක් වුණා සමාවෙන්නේ ඒ ආයෙත් උඩුපටු වැරදි නේ අලිපුන්ට තමාව දුන්නා මේක තමාව දෙන්නේ ආ එන්න ඉවරයි කරන්නේ මාමේ ඕනනම් හොඳ දෙයක් නෙවෙයි ඔව් හරි හොඳම හරි නේද දැන් මුචි ඔයාලට තේරෙනව නේද හැමෝම මිනිස්සු වගේම සත්තුත් අපිත් එක්ක පරිසරයේ ඉන්න ඕනේ නේද නැත්නම් මිනිස්සු විතරක් හිටියම ඇඟිද සත්තුන්ව අයින් කරලා කොහොම හොඳයි අපි අපේ අර මේක කරලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ අපි මිනිස්සු වගේම සත්තු දැන් අපි මලිහාමි මුසාවි ඒ වගේ මලිහාමි අපිත් එක්ක මේ පරිසරයේ ඉන්න ඕනේ හැමෝම එක වගේ ඒගොල්ලන් එක්ක සහයෝගයෙන් ගියොත් තමයි අපිට සම්පූර්ණ පරිසරයක් නිර්මාණය
නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නේද?